මේ අරමුණින් බොහෝ දුර කතර ගෙවාගෙන ඈත ඉඳන් ආපු පින්නතුන් ඇති පින්නත් සියලු දෙනාම කල්පනා කරගන්න ඕන පින්නතුනි මේ ලැබිලා දෙන්නේ සංසාරේ පෙර කරපු පින්වල පුදුම විදිහේ කුසල් විපාක දෙන අවදියක්. මේ තරුණ මහත්තුරු බණ අහනවා කියලා කියන්නේ මේ පුදුම විදිහේ මේ තරුණ මහත්තුරුන්ගේ සංසාරේ පෙර කරපු පින් ඇති භාවයක්. ඒ නිසා මොන අපහසුතා තිබුණත් කමක් නැහැ. මම හොඳටම දන්නවා හරි අමාරුවෙන් ඉන්නේ අපහසුවෙන් ඉන්නේ. නමුත් ඉතින් පන්සලේ තියෙන හැටියට මොකද කරන්නේ? අනේකා තුල කිසිසේත්ම ද්වේෂයක් නම් ඇති කරගන්න එපා. මොන අමාරුකම් තිබ්බත් කමක් නැහැ. කිසිම හේතුවක් මත අනේකා තුල කේන්තියක් ඇති කරගන්න එපා.